අයිබෝන් සුබ දවසක්. අන්තිමට අපි කතා කරේ කෝඩ් 95 කාඩ් එක සම්බන්ධව සහ කෝස් එක සම්බන්ධව. ඒකෙම කොටසක් තමයි ටැකෝ කාඩ් එක. ටැකෝ කාඩ් එක සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි අද මම ඔයාලට වීඩියෝ එකකින් ආවේ. ගොඩක් කට්ටිය මේ සම්බන්ධව දන්නේ අලුත් ඩ්‍රයිවර්ස්ලා. අතන මේ දැනට දුවන ඩ්‍රයිවර්ස්ලා මේ සම්බන්ධව හොඳටම දන්නවා. මුකුත්ම දන්නේ නැති අය වෙනුවෙන් තමයි මම වීඩියෝ කරන්නේ. ටැකෝ කාඩ් එක සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි අද මම සූදානම් වෙන්නේ. ඇත්තට මොකද්ද මේ ටැකෝ කාඩ් එක කියන්නේ? ටැකෝ කාඩ් එක කියන්නේ වෘත්තීය මට්ටමින් රැකියාවක් විදිහට බස් රථ සහ ට්‍රක් රථ ඩ්‍රයිවිං කරන අයට වෙනුවෙන් තියෙන කාඩ් එකක්. ඒකත් ඩ්‍රයිවිං ලයිසන් එක කෝඩ් 95 කාඩ් එක වගේම ඒකත් ඒ වගේ කාඩ් එකක්. මේක යූස් කරන්න තියෙන්නේ බස් රථ සහ ට්‍රක් රථ ඇතුලේ තියෙනවා මැෂින් එක ටැකෝග්‍රාෆ් මැෂින් එක කියලා. ඒකට තමයි මේක ඇතුල් කරන්න තියෙන්නේ. රියදුරෙක් වැඩ ආරම්භ කිරීමට ප්‍රථම මේ කාඩ් එක ටැකෝග්‍රාෆ් මැෂින් එකට දාලා තමයි වැඩ පටන් ගන්න ඕනේ. ඇත්තටම මේක ස්මාර්ට් කාඩ් එකක්. මේකෙන් ඩ්‍රයිවර්ස්ලාගේ සියලු තොරතුරු දක්ෂ විදිහට ලබා ගන්න පුළුවන්. ඩ්‍රයිවර්ගේ සම්පූර්ණ දිනයක මාසයක විතර වැඩ කරන සම්පූර්ණ ඩීටේල්ස් ටික ගන්න පුළුවන් අපව. ඒ ඩීටේල්ස් විදිහට තමයි සාමාන්‍ය රියදුරෙක් ඩ්‍රයිවිං කරන කාලය මැනගන්න පුළුවන්. කාලය බලා ගන්න පුළුවන්. දවසකට කොච්චර ප්‍රමාණයක් ඩ්‍රයිවිං කරාද, පැය කීයක් ඩ්‍රයිවිං කරාද කියලා දැනගන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක් විවේක ගතද කියලා දැනගන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක් රාජකාරී මට්ටමින් නිකන් හිටියද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේ විස්තර ගොඩක් මේකෙන් දැනගන්න පුළුවන්. ඊට අමතරව වාහනේ ස්පීඩ් එක හයි ස්පීඩ් කියලාද කියලා දැනගන්න පුළුවන්. ඊට අමතරව රියදුරකට අනිවාර්යයෙන්ම ලබා ගත යුතුම විවේක කාලේ හරියාකාරව ලබා ගත්තද කියලා දැනගන්න පුළුවන්. මේකට හයි ස්පීඩ් එකක් කරන සාමාන්‍ය පොලිසියෙන් ඉන්න ඕනේ නිතරම පාරේ කැමරා වලටම අහු වෙන්න ඕනේ නැහැ. ඔන්න මේ ඩීටේල්ස් ටික යා හයි ස්පීඩ් ගියාද නැද්ද කියලා ඕනම තැනක ඕනම පාරක ඕනම තැනක ගියාද කියලා දැනගන්න පුළුවන්. දවසේ වැඩ අවසානයේ හෝ ඕනම වෙලාවක පොලිස් කාර්යයක් නැගොත් කෙලින්ම ටච් කරන්නේ ටැකෝග්‍රාෆ් මැෂින් එක. මොකද ටැකෝග්‍රාෆ් මැෂින් එකෙන් ගන්න පුළුවන් ෆොටෝකොපියක් කියලා ඊට අපට ඒකෙන් දැනගන්න පුළුවන් ගියේ ස්පීඩ් එක හැමදේම ඩ්‍රයිවර් කෙනෙක්ගේ දවසේ වැඩ කරපු ටික, මාසයක් වැඩ කරපු ටික, මාස දෙකක් වැඩ කරපු ටික ඒ විස්තර සේරම ටැකෝග්‍රාෆ් මැෂින් එකෙන් අපට ෆොටෝකොපියක් විදිහට ගන්න පුළුවන් එළියට. ඒකෙන් සේරම විස්තර කරපු වැඩිහිම දැනගන්න පුළුවන්. හොඳ ස්මාර්ට් කාඩ් එකක් තමයි ටැකෝ කාඩ් එක කියන්නේ. ඒ කාඩ් එක දාන මැෂින් එක තමයි ටැකෝග්‍රාෆ් මැෂින් එක. ඇත්තටම මේක පොලිසියට, ප්‍රථමානංශයට සහ පොලිසියට ආයතනයට ඒ රියදුරා නීතියෙන් බැහැර වැඩ කරාද කියලා දැනගන්න පුළුවන් හොඳම ක්‍රමවේදයක් තමයි මේ ටැකෝ කාඩ් එක යූස් කරන ටැකෝග්‍රාෆ් මැෂින් එක. තව දෙයක් කියන්න ඕනේ මේ රියදුරට එක කාඩ් එක ලැබෙන්නේ. ඒක යූස් කරන්න පුළුවන් එක රියදුරට විතරයි. එක කාඩ් එකක් රියදුරුවන් දෙදෙනෙකුට යූස් කරන්න බෑ. ඒක ඇත්තටම නීතියෙන් තහනම් දඩුවම් ලැබිය හැකි වරදක්. ඒක කෙලින්ම එහෙම දෙයක් වුණොත් අනුන්ගේ කාඩ් එක පාවිච්චි කළා වුණොත් සිරගත වෙන්න පුළුවන්. ලොකු දඩයක් ගන්න පුළුවන්. ලයිසන්ස් කැන්සල් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵල භයානකයි. ඒක නිසා අනුන්ගේ ටැකෝ කාඩ් එකකින් නම් රීපදවන්න හිතන්නවත් එපා. නීති විරෝධී විදිහට කවදාවත් යුරෝප රටවල වැඩ කරන්න හිතන්නවත් එපා. ඒක දැන් ටැකෝ කාඩ් එක සම්බන්ධව කියන්න තියෙන්නේ නීතිය පැත්තෙන් එහෙමයි. ඊට අමතරව තමන්ගේ කාඩ් එක වෙන කෙනෙකුට දෙන්නත් බෑ, වෙන කෙනෙකුගේ කාඩ් එකෙන් තමන් ඩ්‍රයිවිං කරන්නත් බෑ. ඒක තමයි විශේෂම නීතිය. තවත් වැදගත්ම දෙයක් තමයි මේ ටැකෝ කාඩ් එක නැති වුණොත් මොකද කරන්න කියන එක. ඇත්තටම ටැකෝ කාඩ් එකක් තමන් වැඩ කරන අතරතුර නැති වුණොත් එහෙම තමන්ට පුළුවන් ටැකෝග්‍රාෆ් මැෂින් එකෙන් print out එකක් අරගෙන ඒ print out එකේ තමන්ගේ නම, ලයිසන් අංකය, කෝඩ් 95 එකේ තියෙන විස්තරයක් දාලා ඕනනම් ඒ වැඩ කරන ඒ යන මාර්ගය සටහන් කරලා දිනේ වෙලාව දාලා අස්සනක් දාලා ඉදිරියට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් අනිවාර්යෙන්. ඊට කලින් අනිවාර්යයෙන්ම නැති වුණ වහාම තමන්ගේ ආයතනයට දැනුම් දෙන්න ඕනේ. තමන් වැඩ කරන සේවය කරන ආයතනයට දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සේ ටැකෝ කාඩ් එක සම්බන්ධව බලධාරීන් දැනුවත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ARR රුමේනියාවේ නම් ARR ඔෆිස් එක ඒ දැනුවත් කරන්න ඕනේ. ඊට පස්සේ අලුත් කාඩ් එකක් ඉල්ලුම් කරන්න ඕනේ. ඒ ඉල්ලුම් කරන කල් පුළුවන් උපරිම මම හිතන්නේ දින 15ක් වගේ print out එක අරගෙන print out එකේ ඔය අර මම කී විස්තර සඳහන් කරලා රාජකාරී මට්ටමේ දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වැඩ ටික. මේකට කොන්දේසි තියෙනවා. රජෙන් නියමනය කරපු කොන්දේසි තියෙනවා. ඒවට යටත්ව ඩ්‍රයිවිං කරන්න පුළුවන්. අර මම කියපු print out එකක් අරගෙන ඒ අවශ්‍ය ඩීටේල්ස් ටික ඇතුළත් කරලා අස්තන ගහලා තමන් ළඟ නිතර මේක තියාගන්න ඕනේ print out එක. ඊට පස්සේ අලුත් කාඩ් එක ලැබුණ වහාම සාමාන්‍ය විදිහට තමන්ට වැඩ ටික කරන්න යන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ කාඩ් එක නැති වුණා කියලා, කාඩ් එකක් නැහැ කියලා වෙන රියදුරකේ කාඩ් එක නම් කොයිම වෙලාවකවත් යූස් කරන්න එපා. මේක බරපතල වරදක්.